හායි ළමයි කොහොමද ඔයාලට හිතනවා හොඳින් ඔයාලා ඉන්නවා කියලා එන්න අද මමත් එක්ක රස අල කිරි හොද්දක් හදන්න. ඉතින් අපි මුලින් අල ටික හොඳට තම්බගෙන ඉමු. සමහර අය නම් අල වතුර තියලා ඒක තැම්බෙන්න තියලා ඒකටම 3-5 දාලා හදනවා. නමුත් මම අද වෙනම අල ටික තම්බ ගන්නවා. හරි. ඉතින් ඊට පස්සේ මෙන්න මේකට මට ඕන කරන ලුණු ටික, ඒ වගේම තක්කාලි, රම්පේ, කරපිංච, අමු මිලේ, උවමනා දේවා සුදු ලුණුත් දානවා මම අද මේකට. ඉතින් ඒ ටික මම මෙන්න මේ විදියට හිමීට කපා ගන්නවා. ඔන්න ඉතින් තැම්බෙන්න තියපු අල ටික ගානට තැම්බිලා තියෙනවා. ඊට පස්සේ මම ඉතින් මේක අරගෙන රස්නෙම්ම ඉක්මනට මම මේක සුද්ධ කරගන්න හදන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදියට කොහොම හරි මම මේක සුද්ධ කරගෙන ඉවර වෙලා ඉක්මනට උයා ගන්නයි මේ හදන්නේ. ඉතින් මම අර කපා ගන්නපු මගේ ලුණු ටික, අමු මිරිස්, තක්කාලි, රම්පේ, කරපිංච, සුදු ලුණු මේ ඔක්කොම ටික මගේ මේ කපාගෙන තම්බ ගන්නපු අල ටිකට මම දා ගන්නවා. ඊට පස්සේ ඒකට මම කහ ටිකක් ඒ වගේම තමයි මට අමතක වෙලා තියෙනවා ලුණුත් මම මේකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම පොඩියට තලා ගන්නපු අබ ටික 3-5 ඊට පස්සේ මම මේකට හොඳ උකු මිටි කිරි දාගෙන මෙන්න මේ විදිහට මේක හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ ඉතින් මේක ටිකක් රත් වෙන්න ඔන්න ඔහොම අඩු ගින්දරේ මම මේක හිමීට උයා ගන්නවා. අල ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඒක නිසා අල පොඩි කරගන්නේ නැතුව ඔයාලා පරිස්සමට අල ටික හැඳිගා ගන්න ඕන. මොකද නැත්තම් කීරි ටික උකු වෙන්න බලනවා. එතකොට ඒක කැටි ගහනවා. ඒක නිසා පරිස්සමට අල ටික හැඳිගා ගන්න. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ රෙසිපි බලන්න ඔයාලට පුළුවන් මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. ඉතින් ලස්සන වීඩියෝ එකකින් අපි ආපහු හම්බෙමු.